අපිට මීල් එක හම්බුණා. මම මීල් එක ගත්තා. නන් වෙජ් එකක් චිකන් එක තිබ්බේ. ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් ඇලට් එකක් දාලා අනවුන්ස් එකකට නැගිටිද්දී මේ විදියට තමයි අපි UAE වලට ඇතුල්ලා තිබෙන්නේ. ලස්සන වැලිකම් ටිකක් පේනවා. ඒ වගේම අවසර ටයිම් එකේ කියපු නිසා මේ වගේ ලස්සන ඊවිනිං අහසත් බලාගෙන ඉර පැහැ යන සැබෑවක අබුදාබියට ඇතුළුනා අපි. බලන්න ඉතින් කොච්චර ලස්සනට සිටි එක ප්ලෑන් කරලා තියෙනවද. ලංකාවේ අපේ නම් ගොඩක් පාරවල් හැදලා තියෙන්නේ. අඩි පාරවල් තිබ්බේ ලොකු වෙලා දෙපැත්තේ බිල්ඩින් ලොකු වෙලා මේ විදිහට මේ සම්පූර්ණ ප්ලෑන් කරලා හදන නිසා මාරම ලස්සනයි උඩින් බලද්දි. ඉතින් දැන් අපි ලෑන්ඩ් කරන්න සෑහෙන්න ළඟයි. ඔය එයාපෝට් එක ළඟ රියාද් සිටි ඒරියා එක පහු කරගෙන ලෑන්ඩින් එකට යන ගමන් තමයි තියෙන්නේ. ලස්සන ස්මූත් ලෑන්ඩින් එකක් වුණා. මම දාන්නම් ඊළඟ වීඩියෝ එකෙන් මම වැකේෂන් එකට යද්දි ප්ලෑන් කරපු ඩේට් එක එයාවෙස් එකයි. ඒක නම් මාර බෆ් ලෑන්ඩින් එකක්. ඉතින් ඔය විදිහට තමයි අබුදාබියට අපි ලෑන්ඩ් කරේ. ඒ ලෑන්ඩ් කරන වෙලාවෙත් එයාපෝට් එක නම් මාරම ලස්සන වීව් එකක් තිබ්බා. බලන්න ඊට බහගෙන යන එයාපෝට් එකේ ෂේක් සයිඩ් නැෂනල් එයාපෝට් එකේ ලස්සන මාරම ලස්සන වීව් එකක් තිබ්බේ. ඉතින් ඕකත් බලාගෙන කට්ටිය ඔක්කොම බැහැලා යනකම් මම හිමීට චුට්ටක් ඉඳලා මගේ හෑන්ඩ් ලගේජ් එකත් අරගෙන එයාපෝට් එක ඇතුළට ඇතුළු වුණා. ඉතින් ඇතුල් වෙච්ච ගමන් මෙහෙම තමයි යන්න තියෙන්නේ. ඔක්කොම ඩිරෙක්ෂන් ටික පිළිවෙලට ගහලා තියෙනවා. ඩිරෙක්ෂන් ටික ෆලෝ කරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපේ ෆ්ලයිට් ලෑන්ඩ් කරන තැන ඉඳන් ටිකක් දුර යන්න තියෙනවා. ටිකක් කියන්නේ සෑහෙන දුරක් යන්න තියෙනවා බෑග් එක කලෙක්ට් කරගන්න. ඊළඟට බෑග් එක කලෙක්ට් කරගෙන එළියට යන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ඔහොම ඇවිදගෙන ගියා. ටික දුරක් යන්න තිබ්බ නිසා යාළුවෙක් මං එනකම් බලාගෙන හිටපු නිසාත් චුට්ටක් ඉක්මනට ගියා. යාළුවෙක් ඇවිල්ලා පාකින් එකේ ඔල්රෙඩි හිටියා. සෑහෙන දුරවත් යන්න තියෙනවා. බලමු බෑග් එක අරගෙන යන්න තමයි දෙන්නේ. ගන්න අපේ බෑග් තියෙන්නේ 10 වෙනි කවුන්ට් එකේ. Let's see what happens. ඉතින් මම 10 වෙනි කවුන්ට් එක ළඟට ගිහිල්ලා ඉන්නකොට මම දැක්කා ඉතින් මගේ බෑග් එක එනවා. අරගෙන දුවලා ගිහින් පාකින් එකට අපේ යාළුවගේ ටැක්සි එකට නැගලා දෙන්නත් එක්ක මාස 2-3ක ඉතුරු වෙච්ච කතාවකුත් දාගෙන අපේ ඇකොමඩේෂන් බලා ආවා. අපේ ඇකොමඩේෂන් තියෙන මුසාෆා පැත්තට ආවා. ඉතින් කයියක් දාගෙන ඉතින් ඔහොම තමයි දවසක විලකේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.